හායි ළමයි, වෙනද වගේම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් වෙනද වගේම අපි තේ එක බීලා අද යනවා මේ පොඩි ගමනක්. ගමනක් කියන්නේ බබාගේ බර කිරන්න තමයි යන්නේ. බලන්න ළමයි, වහින්න තමයි හදන්නේ අද නම් උදේ ඉඳන්ම. ඉතින් ඔන්න අපි ආවා. දැන් මේ බබාගේ බර කිල්ල වෙලා අපහු ගෙදර යනවා. අද නම් වැඩි සෙනග හිටපු නැති හින්දා ලේසි වුණා. එයා නම් හොඳටම නිදිමතේ ඉන්නේ. මේ බලන්න ළමයි, බල්ලෝ ගොඩක් ඉන්නවා මේ පාරේ. මේ පාරේ ඉන්නේ මේ ගෙනල්ලා දාපු බල්ලෝ. මේ බලන්න දැන් නම් වහින්න පටන් ගත්තා. සැර පින්නක් තමයි එන්නේ. නත්තල් කුණාටුව වගේ. මෙතනින් බලනකොට අපේ ගේ පේනවා දුරට. අපි ගෙදර ඇවිල්ලා ඉවර වෙලා බත් ටිකක් තිබ්බා. ඒ ටික ටෙම්පරාදු කරලා කන්න ගත්තා. ඉතින් ආපු ගමන් ටෂි බබා නිදිමතේ හිටපු හින්දා එයා නිදාගත්තා. ඉතින් අයියා ගේස් කරන්නම් කියලා කිව්වා. එයා ඉතින් ගෙදර ඉන්න දවසට මෙහෙම සින්දුවකුත් දාගෙන ගැම්මට තමයි වැඩ කරන්නේ. ඉතින් එයා ගේස් කරන ගම් මම උයන්න ඕනි එළවලු ටික කපාගෙන ඒවට ඕනි අමුද්‍රව්‍ය ටික කපා ගත්තා. ඉතින් දැන් මම මේ හාල් ටික හොද ගන්නවා. බලන්න ළමයි, කැමරාව උඩ ගිහින් මගේ ඔළුව විතරයි පේන්නේ. මම වතුර එකක් උණු කරලා ඉවරලා ඒක දාගත්ත වීදුරු බෝතලයකට. මෙහි ගොඩක් සීතල හින්දා පොල් තෙල් මිදෙනවා. මේ බලන්න ළමයි, කැමරාව ආයෙත් උඩට ගියා. දැන් අයියා ගේස් කරලා ඉවරලා ඉතින් ෆිල්ම් එකක් බල බල ඉන්නවා. මම මේ අතරේ ලුණු බඳුන හදාගන්න හදන්නේ. ගෙදරට සෞභාග්‍ය උතුරන මිල මුදල් උතුරන මේක මම මීට කලින් හදලා නෑ. මම වීඩියෝ එකක් දැකලා තමයි හදන්න ගත්තේ. අපි බලමු කොහොමද අත්දැකීම කියලා මගේ. මම බෙදා ගන්නවා ඔයාලත් එක්ක ඉස්සරහට. ඉස්සලාම ලුණු ටිකක් දාලා ඒකට මම කම්ෆර්ට් ටිකකුත් දාගත්තා සුවඳෙන්න. ග්ලාස් එක වටේත් හොඳට පිරිසිදු කරගත්තා. ඒක උඩට දාගන්න ඕනේ. ඊට පස්සේ කුරුඳු පොතු ටිකකුයි කරාඹු නැටිකුයි. පැරණි කියමනක් තියෙනවනේ කුරුඳු පොතු වලින් මිල මුදල් ගෙදර රැකෙනවා කියලා. මේ තියෙන්නේ මං හදාගත්ත ලුණු බඳුන. දැන් අපි දැන් කන්න තමයි හදන්නේ. ටෂි බබා නම් හොඳටම නිදි මේ වෙලාවේ. එයා මේ දවස්වල රෑට ඇහැරලා ඉන්නවා. ඉතින් දවල්ට එහෙම ටිකක් වැඩිපුර නිදා ගන්නවා.
මම දැන් කාලේ ඉවර වෙලා බබාගේ රෙදි ටික හොදගන්න තමයි යන්නේ. වෙනදට නම් මම රෙදි ටිකක් පෙඟෙන්න අරන් තමයි හොදගන්නේ. අද අපි ක්ලිනික් එකට ගිහපු හින්දා මට ඒ ටික පෙඟෙන්න දාලා යන්න බැරි වුණා. දැන් මම රෙදි ටික හොදගෙන මිරිකගෙන තියෙන්නේ. රෙදි ටික හොදලා ඉවර වෙනකොටම බබා නැගිට්ටා. අයියා ගිහින් බබාව ගත්තා. වහිනවනේ බබා අයියට කවන්න ගත්තා. ඊට පස්සේ මේ වෙලාව නම් හොඳටම වහිනවා. අපි මේ පැත්තේ කෙසෙල් ගස් ටිකක් කපා ගත්තා. මොකද බරට පහළට යන්න තියෙන ඉඩකඩ වැඩි හින්දා. මේ වෙලාවේ නම් වෙලාව හවස 6ට විතර ඇති. අපි දෙන්න තේ බොන්න තමයි හදන්නේ. තේ බීලා ඉවර වෙලා මම මේ යගන්න කුස්සියට ආවා. මං අද හදාගන්නේ සැමනුයි කැරට් කිරට හදලා පපඩම් බැදලා. ඒ මං පෙන්නපු සැමන් එක නම් වැඩි රස නෑ. ඊට වැඩිය හොඳ සැමන් තියෙනවා මේ. කැරට් එක ලිපේ තියලා දැන් මම මේ කැරට් එකට පොල් ගා ගන්නවා. එකතු වුණු භාජන ටිකත් හොදගත්තා මං ඒ අතරතුර. මොකද්ද කරන්නේ? පපඩම් හොරකම් කරන්නේ. චරේ පපඩම් තියෙන්නේ. අයියා කාලේ ටික. මම මේ රතු කාපි ටිකක් පෙඟෙන්න දාගන්නවා බබාට හෙට කෑමට දෙන්න. දැන් මං උයලා ඉවරයි. ඊට පස්සේ මම මේ සින්ක් එක හොද ගන්නවා. මගේ වැඩ ඉවර වෙනකන් ඉතින් බබා අයියත් එක්ක හිටියා. දැන් එයාට අයියත් එක්ක ඉඳලා ඇති වෙලා එයා අඬනවා මන් ළඟට එන්න. මං ඉතින් බබා ගන්න කලින් අනිත් වැඩ ටිකත් ඉක්මනට කරගන්නවා. රෙදි වගේක් තිබ්බ ඒ ටිකක් නමාගෙන ඇඳත් අස් කරගෙන තමයි බබා ගන්න යන්නේ. මං ගොඩක් වෙලාවට සතියෙන් සතිය හරි සති දෙකෙන් දෙකට හරි බෙඩ්ෂීට් මාරු කරගන්නවා. මං දැන් ඇඳ අස් කරගෙන ඉවරයි. අපි දැන් රැට කන්න තමයි හදන්නේ. බොලවට අඬන්න එපා. මනත් ආසේ දවස් ගානක් එක බලනවා. තරුණයි ඉතින් ආස පැහැදිලි ඕන දවසක බලන්න පුළුවන්. අතාව කොච්චර පාරුණු වුණා? හරිනේ දුන්න සොට්ටු. Tashi.
Tashi. Kukulik ka una doon. Kukulik ka una. Hi. Babaku. Kopi kali. Idita Ratri Adita. After rising through the ranks of her male domination. මේ බලන්න යාළුවනේ අපිට ටෂි බබාගේ තහංගනේ. ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා ටෂි බබා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් වීඩියෝ වලින් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්.